සුබ උදෑසනක් යාළුවනේ. අද මගේ පළවෙනි පැල සේල් එක අරගෙන ආවා. ඉතින් ඔයාලටත් අවශ්‍ය පැලයක් තියෙනවනම් මේ අරගන්න කියලා මම ආරාධනා කරනවා. මේ තියෙන්නේ අංක 1. මේක යාළුවනේ කුරු වැට්ටේරියා එකක්. අඩි 2ක් 3ක් වගේ උසට යන පොට්ටේ හිටවම හරිය ලස්සනට මල් පිපෙනවා සුවඳයි. මේ වැරන්ඩ එකේ තියාගන්න පුළුවන් ඔයාලට ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදියට හරිම ලස්සනයි. මේක රුපියල් 200යි. මේක අංක 1 රුපියල් 200යි. මේ තියෙන යාළුවනේ කපුරු. කපුරු පාට ගානක්ම තියෙනවා. මේ අංක 2 කපුරු පැලයක් මම ඔයාලට දෙන්නම් 180ට. මේ ගොඩාක් අය මේ බයයි කපුරු පැල අරගෙන හදන්න. මොකද මේ එන මල විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ ඒ විදිහට මල ගන්න බෑ කියලා කියනවා. නමුත් මම එහෙම හදපු පැල ටිකකුත් තියෙනවා. ඔයාලට ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම්. කොහොමද මේ මිශ්‍රණය හදාගන්නේ මේ ඊළඟට ඒ පැලේට සාත්තු කරන්නේ කොහොමද මේ කියලා ඔයාලට මම කියලා දෙන්නම් වීඩියෝ එකකින්. බය නැතුව ඒක නිසා කපුරු පැල ගන්න. අංක 2 180යි. මේක යාළුවනේ අර අපි කියන්නේ කුකුල් කරමල කියලා. ඒකේ මේ පොඩි පැලේ පොඩි జాතියක් මේකට සිලෝසියා කියලා කියනවා. මේක අංක 3 ඒකත් 180යි. මේක යාළුවනේ අර හැංගින් පොට් වල හදන පිටෝනියා. හරි ලස්සනයි මේකෙත් මල් පිපෙනවා. ඉතින් මේක අංක 4 ඒකත් 180යි. මේක යාළුවනේ මේ සීනියාස් එක. ඒක අර ගොඩක් උස යන සීනියාස් එක නෙමෙයි කුරු එකක්. ඒක ලස්සනයි මේ පොට්ටේ හිටවන්න පුළුවන්. මේක අංක 5 ඒකත් 180යි. දැන් මේ මල මුලින් පිපෙනකොට ලා පාටක්. ඊට පස්සේ ටිකක් මල අර මේ මෝරනකොට මේ තද පාටක් එනවා ෂේඩඩ් වෙලා හරිම ලස්සනයි. එක 180යි අංක 5. අංක 6ට තියෙන යාළුවනේ පොපි පැලයක්. හතු පාට පොපි එක. අංක 6. මම ඒක වාර දෙන්නම් 150යි. එතකොට යාළුවනේ මම මේ කලින් ගෙනල්ලා හිටපු මේ මගේ මදර් ප්ලාන්ට් එක, මදර් පොට් එක මේ බලන්න හරිම ලස්සනයි. පැලයකට ආදරෙන් සාත්තු කරනවා නම් පෝර දානවා නම් එයා අපිට හරි ලස්සනට මල් දෙනවා. මේ බලන්න මේ මල උඩ මල් දෙකක් තියෙනවා. මේක මලේ උඩ මල් දෙකක් තියෙනවා. බලන්න යාළුවනේ හරිම ලස්සනයි. මේ තියෙන අනිත් පොට් එක එකෙත් මල් එනවා දැන් මේ. ඒක අංක 6 150යි. මේ තියෙන යාළුවනේ කානේෂන්. එයත් හරිය ලස්සනට මල් දෙනවා. ඉතින් මේ බලන්න මේ මුල් ඇදිලා තියෙන මේ පැකට් එකේ යටටම ඒ පැලේ වලට මම 180ෙන් දෙන්නම්. ඒක අංක 7. මේ තියෙන යාළුවනේ ඉද්ද. මේකට අපි කියන්නේ අර බටර් පාට ඒ ඉද්ද එක මේ තියෙන්නේ. මේ ඉද්ද වලින් ඒ හොඳම වර්ගේ. ඒක දෙන්නම් 350ට අංක 8. 350යි. ඒකේ පොඩි පැලක් තියෙනවා. මේ පැලයක් දෙන්නම් 150ට. මේ බලන්න ඒකෙත් පොට්ටු ඇවිල්ලා තියෙන්නේ. මේ 150ට දෙන්නම්. ඒකේ තව මගේ ලොකු පැලයක් තියෙන එකක් පෙන්නන්න ඕනේ යාළුවන්ට. මේ බලන්න තාම මේ පැකට් එකේ තියෙන්නේ ඉද්ද මේ බලන්න මල් පිපිච්ච තරම් ඒක ලස්සනට මේකට දන් කැට ටිකක් හරි ආරමිලා ටාගට් හරි දැම්මාම හරිය ලස්සනට මල් එනවා. මේ බලන්න ලස්සනයි මේ. ඔයාලට වැරන්ඩේ එක හොඳ ලස්සන පොට්ටේ එක දාලා ලස්සනට හදාගන්න පුළුවන්. මේ යාළුවනේ ජපන් මේ අරලිය කියලා කියන්නේ අපි. ඒකෙත් රෝස පාට මලක් පිපෙන්නේ. ඒක අංක 9 එක 350ෙන් දෙන්නම්.
මේ කැනස් යාළුවනේ මේකෙන් එක පැලයක් දෙන්නම් මේක අංක 10 300ට මේ ලොකු පැලයක් 300ට දෙන්නම් අංක 10 හරිද ඕකේ මේ තියෙන යාළුවනේ මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් සුදු පාට මේ මල පිපිලා දැන් මාසයක් විතර වෙනවා මේ පිපි උඩට යනවා මේ හරි ලස්සනයි පොකුරට හැදෙනවා එකත් ටිකක් නට දිගට ගිහිල්ලා මේ ඒකෙන් එක පැලයක් මං ඔයාලට දෙන්නම් 200 ගානේ. ඒ තියෙන සුදු පාට පැල. ඒ පැලේ ගොඩාක් ලොකු වෙන්නේ නැහැ. මේ තියෙන්නේ දැන් මල් ආසන්න පැල මේ තියෙන්නේ. මේ රුපියල් 200 ගානේ දෙන්නම් පැලයක්. ඒක අංක 11 යාළුවනේ. මේ තියෙන්නේ දම් පාට මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් එක දම් පාට ග්‍රවුන්ඩ් ඕකිඩ් එක මේ ඒකෙත් ලස්සනට එනවා මේ පොකුරට එනවා ඒක නම් ගොඩාක් අර වගේ නට්ට දිගට යන්නේ නැහැ මලේ මේ පොකුරට හැදෙන තද දම් පාට ග්‍රවුන්ඩ් ඕකිඩ් එක ඒකිනුත් පැලයක් 200 ගානේ දෙන්නම් ඒක අංක 12ට දාගන්න යාළුවනේ ඒක අංක 12